හයි ඔන්න ඉතින් යාළුවෙක්ගේ බර්ත්ඩේ ට්‍රීට් එක ගන්න තමයි අපි ඩබල් බැරල් එකට ගියේ. ඩබල් බැරල් එක තියෙන්නේ කොට්ටාවේ. ඉතින් මේක ඉන්ටීරියර් එක ගැන කියනවා නම් හරිම ලස්සනයි, ඒ වගේම ගොඩාක් ඉඩ තියෙනවා. ඩයිනින් වලට නම් කියපුම තැනක් තමයි ඩබල් බැරල් කියන්නේ. මේ තියෙන මෙනු එක. ඉතින් අපි මෙනු එකෙන් පොඩි පොඩි අයිටම්ස් වගේක් ඕඩර් කළා. ඒ ටික ඉනකන් ඉද්දී අපි අපේ යාළුවගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන කේක් එකක් රෙඩි කළා. ඉතින් මේ ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි. කේක් එක ගෙනල්ලා දීලා අපි ඉන්න තැන කියලා එතෙන්ට ගෙනත් දෙන්න කිව්වහම ඒකල්ල මේ විදිහට තමයි කේක් එක ගෙනල්ලා අපිට දුන්නේ. ඉතින් මගේ යාළුවා හිතන්නේ නැතුව ඉතින් මේ වගේ සර්ප්‍රයිස් එකක් එයාට හම්බ වෙයි කියලා. තව ටිකෙන් කියන්න අමතක වෙනවා. අපි මේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කළේ ජූන් මන්ත් එකේ. එතකොට ඒ කාලේ තමයි ඩබල් බැරල් රෙස්ටොරන්ට් එක කොට්ටාවේ ඕපන් කළේ. ඉතින් ජූන් ඉඳන් මේ වෙනකම මේ වීඩියෝ එක එඩිට් කරගන්න වෙලාවක් හම්බුනේ නැහැ. කොහොම හරි ෆ්‍රී ටයිම් එකක් ආපු වෙලාවක මේ වීඩියෝ එකත් එඩිට් කරගත්තා. ඉතින් කොට්ටාවට අමතරව මෙයාලගේ තව බ්‍රාන්චස් දෙකක් විතර තියෙනවා. දෙකක් හරි තුනක් හරි මට මතක විදිහට. ඉතින් මේ විදිහට අපි හැමෝම කේක් එක try කරලා බැලුවා. ඊට පස්සේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න අපි ඕඩර් කරපු කෑම ටික මේ විදිහට අපිට හම්බ වුණා. අපි ඒගොල්ලන්ගේ චිකන් ෆ්‍රයිඩ් රයිස්, එතකොට ලයිම් ජූස්, ඊට අමතරව තව තිබ්බා ඒගොල්ලන්ගේ නාසි ගුරාන්. ඒත් එක්කම අපි ඕඩර් කළා ඒගොල්ලන්ගේ නූඩල්ස් එකක්. තව ජම්බෝ සොසේජස් උත් ඕඩර් කළා. කෑම වල රස ගැන කියනවා නම් අපිට නම් ගොඩක්ම ඕකේ උනේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එක. ඕවරෝල් අපිට 10න් 7ක් වගේ මේ හැම කෑම එකකටම දෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපේ යාළුවා අපිට ට්‍රීට් එක දුන්න එකේ බිල් එක. අනේ වන්ද බිල් එක දැක්ක විතරයි මෙන්න මේකට කලන්තෙකුත් ආවා එකපාරට. So I think මේ වීඩියෝ එකෙන් that's it. Bye bye.